තව දෙයක් කියන්නම් ගයිස්. මෙයාලා අපි කනගන් ඉන්න ප්ලේට් එක උස්සයි. Hi guys, welcome to my YouTube channel. අතරම කිව්වොත් මම මේ vlog එක කරන්නේ මට කතා කරගන්නවත් බැරි තරම් අසනීප වෙලා ඉන්න දවසක. ඒත් මට මේ vlog එක ඉක්මනටම අප්ලෝඩ් කරන්න ඕනි කියලා හිතුණා. අතරම මම හිතාගෙන හිටියා අක්කි ලංකාවෙන් යන්න කලින් මම මේක එඩිට් කරලා දානවා කියලා. හැබැයි මට ඇත්තටම ඒකට ටයිම් එකක් තිබුණේ නැහැ. එක වැඩත් එක්ක මට ඒක ගොඩක් මිස් වුණා. ඉතින් මුලින්ම සෝරි කියන ඔයගොල්ලෝ 4 දෙනාට මේ vlog එක මෙච්චර පරක්කු කරාට. හරි. මං හිතන්නේ හරියටම අවුරුද්දකට පස්සේ ගිය සැරේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරාට පස්සේ අපි 5 දෙනා එකට හම්බෙන පළවෙනි මීට් අප් එක මේ. ඊට පස්සේ සැරින් සැරේට අපි 4 දෙනාට හම්බෙන්න පුළුවන් වුණත් අනුවක්කිට අපිත් එක්ක එකතු වෙන්න බැරි වුණා. මොකද එයා ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඉතින් මගේ channel එකෙන් මේගොල්ලෝත් එක්ක ගේන දෙවෙනි vlog එක මං හිතන්නේ ඔක්කොම ඉන්න අපි 5 දෙනාම ඉන්න 2023 අන්තිම කරාට පස්සේ 2025 තමයි ආයෙත් vlog එකක් කරන්න හම්බුනේ. අර හිටියේ ඔයගොල්ලෝ දැක්ක අපේ අනුවක් කිව අපේ යාළුකම ගැන කිව්වොත් ඇත්තටම ගොඩාක් ලස්සන මෙමරීස් තියෙන ගොඩාක් ලස්සන මතක තියෙන කාලයක් අපි 5 දෙනාම පහු කරලා තියෙනවා. සහ ජීවිතයේ දවසක මේ වගේ අපිට සෑහෙන කාලෙකින් හම්බ වෙන්න වෙයි කියලත් අපිට ඒ කාලෙදිත් හිතලා තියෙනවා. ඉතින් ඒ හිතුවා වගේම ඇත්තටම දැන් අපිව හම්බ වෙන්නේ හරියටම අවුරුද්දකට සැරයක්. මන් දන්නේ නැහැ ඉස්සර සතියකට සතියකට දෙසරයක් සමහර මුළු සතියමත් අපි හම්බුණා. එකට හිටියා පිස්සු නටුවා. ඉතින් ඒ හැමදේමත් එක්ක දැන් කාලේ හැමදේම වෙනස් කරලා අපිට දීලා තියෙනවා. මේ ඉන්නේ අපේ අම්මි අනුවක්කිට හරිම ආදරේ. අනුවක්කිට විතරක් නෙවෙයි අපේ 5 දෙනාටම හරිම ආදරේ. එයාට එයාගේ දරුවෝ තරම්ම එයා ආදරේ. ඉතින් එයා හරිම ආදරණීය අම්ම කෙනෙක්. ඇත්තරම අඬනවා ගොඩක් ඇඬුවක් කීව දැක්කට පස්සේ. මොකද ගොඩක් කල් අක්කිවයාට දකින්න හම්බුනේ නැහැ. මට වුණත් මතක් කරනවා හැම වෙලේම අක්කා කතා කරාද කියලා. ඒ විතරක් නෙවෙයි රශ්සක් වුණි පූවලට හරිම ආදරෙයි. ඉතින් මං හිතනවා ඒ වගේ ආදරණීය අම්ම කෙනෙක් ලැබෙන්න මං ගොඩාක් වාසනාවන්තයි. මොකද ගොඩක් අම්මලෙම නෑ. තමන්ගේ දරුවට විතරයි තමන්ගේ දරුවා විතරයි එහෙම මානසිකත්වකින් ඉන්නේ. හැබැයි අපේ අම්මයි ළමයි ටිකට හරිම ආදරෙයි. යාගේ කුසින් වදපු දරුවන්ට තරමටම. ඉතින් මං එයාටින් හරිම වාසනාවන්තයි එහෙම ආදරණීය අම්ම කෙනෙක් ලැබෙන්න මගේ ජීවිතේට. ඔය විදිහට තමයි එයා අපිට සමුදුන්නේ. දැන් මම කියන්නම් අපි කොහෙද මේ ඉන්නේ කියලා. ඔයාලට දැක්කම නෝමලි තේරෙන්නේ නැති අපි මේ හයිටි එකට වෙලා ඉන්නේ කියලා. මැන්ඩරින් කොලම්බෝ එකේ හයිටි එකට තමයි අපි 5 දෙනා මේ ආවේ. මෙතන ප්‍රයිස් එකත් එක්ක ගත්තාම මට හිතෙනවා හරිම වර්ත් ඒ සර්විස් එක කියලා. තිබ්බ වෙරයිටිස් ටිකත් හරිම හොඳයි. වෙරයිටිස් ගොඩක් තිබුණා. එතකොට ස්වීට් රේන්ජ් එක, එතකොට සේවරි රේන්ජ් එක ටිකක් ලොකු වෙරයිටි එකක් තිබුණා. සහ අපි ගොඩාක් තිබුණත් අපි කන ප්‍රමාණය විතරයි අතරම හිතන් ගියාටම කන්න බෑ ගොඩක්. ඒ නිසා මං හිතනවා ඒ ගානේ කියන්නේ තිබුණ වෙරයිටිස් ප්‍රමාණය ඕකේ කියලා. මොකද තව 20ක් විතර වැඩිපුර තිබුණත් කන්න බෑ අපිට. අඩුතරම තියෙන ටික try out කරන්නවත් බැරුව හිතේ දුකින් තමයි ගෙදර යන්න වෙන්නේ. ඒ නිසා එදා තිබ්බ හැම එකම try out කරන්නත් පුළුවන් වුණා. සහ තිබ්බ කෑම හරිම රසයි. ඒ කියන්නම ඕනේ. ඒ shout out එක දෙන්න ඕනේ යාලට. and මම ආසමුනේ මේ live pancake station එකේ pancake එකට butter sauce එකක් තිබ්බා, chocolate sauce එකක් තිබ්බා and pancake. මං 3 පාරක් pancake දාගෙන කෑවා. මං හිතුවේ නැහැ pancake එකේ රස වෙයි කියලා. හරිම රසයි. ළමයි ඔයගොල්ලන්ට මගේ කටහඬේ අවුලක් නැත්තම් මගේ එක noises ආනවා නම් ඒකට සමා වෙන්න ඕනි. මොකද මම මේක voice over කරන්නේ හරිම අමාරුවෙන්. ඒත් මට මේක කරන්න ඕන නිසා. ඕකේ ඊට පස්සේ අපි කට්ටිය හොඳට කෑවා. අපි කට්ටියකින් ඉස්සෙල්ලම කාලේ වල කරේ රෂ් අතරම කිව්වොත් මොකද ඉස්සරහට කෙනෙක් ආවල බොරු කියන එක නවත්තන්න ඕන නිසා තමයි මම කියන්නේ.
රෂ් අඩුවෙන්ම කප් කෙනා. යාගොඩක් කෑවෙම නැහැ. වලතර වැඩිපුරම කෑවේ සක්කුයි මමයි. සක්කු ගොඩක් සෙවරි රේන්ජකින් කෑවා. මං වැඩිපුරම කෑවේ පෑන්කේක්. අනිත් හැම එකම එක වගේ බෙදාගත්තේ. පෑන්කේක් තමයි ගොඩක් කෑවේ ඇත්තටම කිව්වොත්. ඔය ඉන්නේ අපි 5 දෙනා. හරිම අමාරුවෙන් එකම ෆොටෝ එක න වීඩියෝ එකක් ඉන්නවා. හරි මං හරි ආදරේ ඔයාලට. මගේ ජීවිතේ හම්බෙච්ච හරිම ආදරණීය හරිම කියන්න දෙරෙන්නේ ආදරත් මගේ ජීවිතේ හරිම වැදගත් යාළුවෝ ඔයාලා. මේ සිසිගේ බ්ලොග් එක උනත් මම වොයිස් ඕවර් එක කරනවා. ඇත්තටම මෙතන ඉන්න අඩුවෙන්ම කෑවේ රාජ්, වැඩියෙන්ම කෑවේ සිසි. මම මීඩියම් වගේ. එතකොට අක්කි පොඩක් ඒ වගේ. ඒ වගේම සකු හොරෙන් එයා සකු තමයි ටිකක් අඩුවෙන් කෑවේ. අඩුවෙන්ම කෑවේ කෙනා සකු තමයි. රාජ් ඊට ටිකක් වැඩියෙන් කෑවේ. ඒක මෙහෙමයි උනේ ඇත්තටම ගයිස්. රාජ් එක ප්ලේට් එකට ඔක්කොම බෙදාගත්තා. රාජ් එක ප්ලේට් එකට ඔක්කොම බෙදාගත්තා. ඒකට එවිඩන්ස් තියෙනවා. මේකත් එයා දැන් කන්නේ. ඇත්තටම කිව්වොත් එම ඒක ඩෝනට් එකක්. මේ ඉන්නේ රාජ්. say hi රාජ්. එතකොට මේ අපිට තව තියෙනවා තෑගි බලන්න. අනුවන්කි රටින් ඉඳන් ආවේ. අනුවන්කි රටින් ඉඳන් ආවේ අපිට තෑගි දෙන්න. මට බෑ දෙයියනේ. මොකද්ද? තව දෙයක් කියන්නම් ගයිස්. මෙයාලා අපි කනගන් ඉන්න ප්ලේට් එක උස්සයි. අපි හයිටි එකට ආවට වඩා ප්ලේට් එක ගන්න බලාගෙන තමයි මෙයාලා ඉන්නේ. ඇත්තටම අපි කාලේ ඉවරත් නෑ. අන්තිමට අපි පොඩ්ඩක් හරි නැගිට්ටොත් අහක බලාගත්තොත් අනිවාර්යෙන් ප්ලේට් එක මිසින්. ඉතින් ගයිස් මට කියන්න තියෙන්නේ ඔයාලා මේ මොකද්ද මේ හොටෙල් එක? මැන්ඩරීන හොටෙල් එනවනම් ඕගොල්ලොන් සෙකියුරිටි CCTV හයි කරගෙන අනිවාර්යෙන් එන්න. ඇත්තටම සිසි ඇන් අනුවක්කි කනවා ඉවරයක් නෑ. ආයිත් ප්ලේට් එකක් බෙදාගෙන ආවා. ඉතින් අපි කණ්ඩ නෑ ආවේ. ඒ නිසා කනවා. දැන් මෙතන ප්ලේට් එක නෑ. අර කාකා හිටපු ප්ලේට් එක නෑ. ඇත්තටම ගයිස් මම දැන් අවුරුදු 6කින් මාස 6කින් 7කින් විතර vlog එකක් කරේ නෑ. ඉතින් ඒකේ අඩුව තමයි මම මේ පිරෙව්වේ. ඉතින් ආසා සිටි ඔබ සමට ස්තුතියි. Okay bye. ඇත්තටම නිපුගේ ඔය කිවිල්ල මට නැතුව හරි පාළුවෙන් හිටියේ. ඒකට හේතුව මේ සමනෙන් එයා පිටිකිදි හරිම රියල් කවදාවත් හරිම මේ කියන්නේ යාගේ ප්‍රොෆෙෂනල් ලුක් එක එන්නේ නැහැ අපිත් එක්ක ඉන්නකොට. මට මතකයි ඉස්සර ඒ කාලෙත් හරිම පිස්සුයි විකාරයි. ඒත් මැරි කරාට පස්සේ නිපු ෂොට්ටක් මචූඩ් වුණා. ඒකත් එක්ක මටත් හරිම අන්කම්ෆර්ටබල් මේ පිස්සුනට නැති නිසා. හැබැයි ෆයිනලි ආපහු බැක් ටු නෝමල් වුණා අපිත් එක්ක ඉඳි. මම හිතන්නේ ඒක තමයි අපි හොයන අපේ නිදහස සහ සැනසීම කියලා කියන්නේ. මේ ඔයාලට පේන්නේ මැන්ඩරින් එකේ පූල් ඒරියා එකට ආවට පස්සේ කොහමද වීව් එක තියෙන කියලා. හරිම ලස්සනයි අත්‍තරම එතන වීව් එක. හැබැයි ලොකු ඒරියා එකක් නැහැ එතන. නිසා හරිම පරිස්සමෙන් ඉන්න ඕනි. චූටි ඉඩක් තමයි තියෙන්නේ.
අපි දැන් අපේ ෆොටෝ සෙෂන් එකේ තමයි ඉන්නේ. ඉතින් කිව්වොත් හරිම අවුවයි. ඒත් අපි ඒක සැරෙනවද? නෑ. අපි ෆොටෝස් ගන්නවා. ඇත්ත මොකද මේ වෙලාවේ මේ මිස් තමයි ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ. vlog එක. එන්නේ නැගින්. Hi. කචබච හොතා. මේකයි අපේ ප්ලේට්ස් ඔක්කොම අරන් ගියා. ඉතින් අපිට කන්න දුන්නේ නෑ. එන මම බොහොම අමාරුවෙන් තමයි මගේ ඒ බීම වීදුරුව රැකගත්තේ. මම ඒක බොහොම අමාරුවෙන් තමයි අරගත්තේ. මොකද නැත්තම් අපිට බීම වීදුරුවක් නැහැ. So we have blessed time and it's so amazing. Thank you. Keep watching. අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන්ම බලන්න. අනිවාර්යෙන් subscribe කරන්න. මෙතන අවුව නිසා අපිව ලස්සනට පේනවා. අපි ලස්සන නෑ. ඔව් ඇත්තටම මෙතන ෂයිනි එකක් තියෙනවා මේ ඒ අවුවට. අපි එහෙම ලස්සන නෑ ඇත්තටම. ප්ලීස් මේව දාන්න මම මට ඇයි නේද? මේ පොඩි මේ තියෙන්නේ මල්. අපි ඒ අපේ මල්. මේක ඇවිල්ලා 90ක් ඉරගෙන ආවේ. හැබැයි මේක අපේ මල්. දැන් කාගෙත් තියෙන්නේ මගේ. දැන් ඒක මගේ අතේ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් සිසි ඔයාලට ඩිලිවර් කරයි. එයාට ක්‍රිෂාන්තිත් එක්ක පුදුම බැඳීමක් තියෙනවා. ඉතින් එයා හැමෝටම ක්‍රිෂාන්ති දෙනවා. ඉතින් ක්‍රිෂාන්ති. ඔයාලා හැමදෙස්සම එයාට ක්‍රිෂාන්ති කියලා කියන්නේ. බබාගේ නම ක්‍රිෂාන්ති නම. එයාගේ කෙල්ලෙක් කොමුනේ. කැමරාව. sorry. එයා මල් දෙන්නෙත් ක්‍රිෂාන්ති. එයාගේ බබාගේ නම ක්‍රිෂාන්ති. එයාගේ හස්බන්ඩ්ගේ නම ක්‍රිෂාන්ත. Don't forget කියලා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඔව් ක්‍රිෂාන්ත කියලා කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එයා බඳිනවා. මොකද එයා හොයන්නේ ක්‍රිෂාන්තව. Okay. Bye. මේ තියෙන අනුවක් අපිට දීපු gifts. අපේ වාරි මාසාවෙන් ගෙදර අරන් ආවා. ආයෙත් දවසක කවදා හරි හම්බෙමු. කවදා හරි. වවුනා හම්බෙමු. හරි. Say bye. Bye. Bye bye. Bye. අන්න ගත්ත මගේ කියොත්. ආයි එන්නකම්. Bye. ලබන අවුරුද්ද එනකම්. හරි සුඩි. ඔයා. මේ දවස මට මික්ස් ෆීලිංගස් තියෙන දවසක් කියලා කිව්වොත් හරි. ඉතින් මේ ලෝකෙ කොහේ හරි තැනක ඔයාලා හැමෝම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕනේ. මගේ හිතේ තියෙන එකම ප්‍රාර්ථනාව එච්චරයි. මං ආදරේ ඔයාලා හැමෝටම ගොඩාක්. Thank you so much. ඔයාලත් මගේ බ්ලොග් එක බලුවට.